සුබ දවසක් නංගිලා මල්ලාට. ඉතින් ඔයාලට 2025 O level science වලට අනුමාන ගෙනාවා. ඉතින් මේ විද්‍යාව පේපරේ ඔයාලා MCQ පේපර් එකකට අනිවාර්යයෙන්ම මේ අනුමාන වලට අමතරව මුළු පොතම බලාගෙන යන්න. ඔයාලට මම ව්‍යුහගත එකට පමණයි දෙන්න මේ වෙලාවේ. අනිවාර්යයෙන්ම මුළු පොතම බලා ගන්න. අපේ පළවෙනි පොයින්ට් එක වශයෙන් අම්ල, බැරලෝහ, නයිට්‍රජන් චක්‍ර වැනි දේවල් තියෙනවා. මේ ටික හොඳට බලා ගන්න. එහෙනම් දෙවෙනි පොයින්ට් එකට යමු. දෙවෙනි පොයින්ට් එකේ රාජධානි සියල්ලම බලා ගන්න. ඇනිමාලියා රාජධානිය ඔයාලා හොඳට දන්නවා ඒ රාජධානි ටික. ඒ වගේම පරීක්ෂණ එනවා ජීවීන්ගේ ලාක්ෂණික පරීක්ෂණය, මෙන්න පරීක්ෂණ වගේ දේවල් බලා ගන්න. ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එක උත්තර දර්පණ, අවතර දර්පණ, ලුවිස් ව්‍යුහ, යකඩ නිස්සාරණය, ආවර්තාව වගේ බලා ගන්න. රචනාවලින් මේ වගේ දේවල් එන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන, ට්‍රාන්සිස්ටර්, විද්‍යුත් විච්ඡේදන, ඩවුන් ഘോഷ, අම්ල භස්ම වගේ දේවල් එන්න පුළුවන්. පද්ධතිය යටතේ ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, බ්‍රහස්ත්‍රාව්‍ය පද්ධතිය, ඒ වගේම සෛල විභාජනය, ආලෝක පාඩම හොඳින් බලා ගන්න. චුම්බක කොටස් බලා ගන්න. ඒ කියලා ඔය තියෙන වමත් නියම ඒ වගේ දේවල් පාඩම් කරගන්න. ඝර්ෂණය හා නිව්ටන් නියම, ප්‍රභා සංශ්ලේෂණය, ප්‍රභේනීය තරංග පාඩම, ධාරා විද්‍යුතය, ප්‍රාමාණික ද්‍රව්‍ය වගේ දේවල් හොඳට බලා ගන්න. මේ පාඩම් වලට අමතරව මුළු පොතම හොඳට බලා ගන්න. අනිවාර්යයෙන්ම මේ ටික ඔයාලට වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම මුළු පොතම බලා ගන්න. මොකද MCQ පේපර් එකට මුළු පොතේ අපිට මෙතනින් කියන්න බෑ එන්නේ. මේ ටිකට අමතරව මුළු පොතෙම ඔයාලට බලාගත්තොත් විද්‍යාව කොට දාගන්න පුළුවන් වෙයි. එහෙනම් හැමෝටම